ඔයා කොසමස් ගයිස් කොහොමද අද පොඩක් කියන්න ආවේ ජපානට ඇවිල්ලා අද මාස 6ක් වෙනවා කොහොමද ඉතින් ජපන් ජීවිතේ ජපානයේ ඔය කියන තරම් ඇත්තටම නරකද එන්න එපාද ජපානයට කොනිචිවා කොහොමද ගයිස් මේ වගේ පළවෙනි vlog එක අද ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති මොකක් ගැනද කතා කරන්න කියලා අදට ඇවිල්ලා මම මාස 6ක් වෙනවා කොහොමද ඉතින් ජපානයේ මාස 6ක අත්දැකීම මුලින්ම කියන්න ඕන මම ඉන්නේ ෆුඩ් සර්විස් SSW මුලින්ම කිව්වොත් මාස 6ට ඉතින් අත්දැකීම කියන්නේ ලංකාවේ ඉඳන් ජපානයට එන්න හිතාගෙන ඉඳපු ජපානට වඩා ටිකක් වෙනස් ජපාන ඒ කියන්නේ අපි ලංකාවේ හිතන් ඉන්නවනේ මෙහෙමයි ලොකු සිහින මමන් ඉන්නානේ ජපාන් මිනිස්සු මෙහෙම ඇති අරම ඇති කියලා ඒනට ටිකක් විතර වෙනස්. ඒ කියන්නේ ජපාන් සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා මෙහි ජපානයේ ඇත්තටම. ඒක ඇත්තටම මහා රෙස්පෙක්ට් කරන්න පුළුවන් සංස්කෘතියක්. ඒකට හැඩ ගැහෙන්න ටික කාලයක් යනවා ඕනම කෙනෙක්ට. මම හිතන්නේ ජපාන් එනවට වඩා අමාරුයි මෙහි ජපානයේ සංස්කෘතියට හැඩ ගැහිලා ජපාන් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක. මොකද අපි ජපාන් ඉගෙනගෙන එන ටිකම විතරක් මදි මෙහෙදී ජපානයේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න. මොකද මෙහි කතා කරන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යෙන්ම අංක එක ඒක. අපි කොච්චර මට්ටමකට ඉගෙනගෙන ආවත් අපිට කතා කරන්න පුළුවන් නම් අපේ ලොක්ක වුණත් අපේ කරට අත දාගෙන හොඳට යාළු ෆිට් එක වගේ ඉන්න තත්යකට එනවා අපිට කතා කරන්න පුළුවන් නම්. මොකද මටත් ආපු මුල් කාලේ ගොඩක් අමාරුයි කියන තේරෙන්නේ නැහැ කතා කරන දේ. ඇත්තට විශේෂයෙන් මට අපේ තෙන්චෝ කාලේ කතා කරන දේ ඇත්තට මට පොඩ්ඩක් අපහැදිලි වුණා මුල් කාලේ ආපු ටිකේ. මොකද එයා ජපාන් කතා කරන්නේ මාර හයි ක්ලාස්. අනිත් ජපාන් මිනිස්සු කතා කරනවට වඩා ටිකක් උඩ ලෙවල් එකේ එයා කතා කරන්නේ. ඉතින් ටිකක් අමාරු නා මුල් කාලේ හැඩ ගැහෙන්න. කොහොම හරි හැමතිස්සෙම මට පොත්තපතත් එක්ක ජපාන් ඉගෙන ගන්න බැරිුණත් ෆෝන් එකෙන් පොයි දන්න විදිහ කට්ටිය ඇනිමේ බලලා YouTube වලින් ඉගෙනගෙන කොහොම හරි මේ තත්ත්වයට නිකන් මැච් එකක් ගහ ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් එන කෙනෙක්ට කියන්නේ තමන් කොච්චර මම ආවේ JFT පාස් වෙලා JFT පාස් වුණත් කොහොම හරි N3 level එකට වගේ ඉගෙනගෙන කතා කරන්න පුළුවන් මට්ටමකට හදාගෙන ඉන්න බලන්න. මොකද එතකොට ඔය ජපාන් එන්න එපා කියලා කට්ටියක් කියනවනේ අරමයි මේකයි. එතකොට මම හිතන්නේ ඒක පොඩ්ඩක් යම් තාක් දුරට අඩු වෙයි. මොකද එහෙම කියන්නෙත් ඔය කට්ටිය ඉතින් කියනවනේ ජපාන් මිනිස්සුත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා. ඒ ඉතින් මම හිතන එකම දේ ජපාන් භාෂාව අත්‍යවශ්‍යමයි. එහෙම වුණා නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ මම හිතන විදියට. අනිත් එක ඉතින් ප්‍රශ්න තියෙනවා ඉතින් මෙහි වියදමත් බැලුවම වියදමක් නැත්තෙම නෑ කියන්නේ. කෙටියෙන් කිව්වොත් මට වියදමක් යනවා මාසෙට කොළ 8ක් අඩුම යනවා 8ක් වගේ යනවා 8ක් 9ක් විතර යනවා. ඒවත් එක්ක ඉතින් බැලුවම ඉතින් වියදමක් තියෙනවා වියදමක් නැත්තේ නෑ. ඒ වගේම තමයි ඉතින් ඉතුරු කරන කෙනෙක්ට ඉතුරු කරන්නත් පුළුවන්. ඒක බැරි කමක් නෑ. තමන් ඉතින් දැනගන්න ඕන තමන් ආපු හේතුව තමන් මොකක් නිසාද මේ රටට ආවේ ඒ දේවල් තේරුම් අරගෙන ගේමක් ගහන්න ඕන. ඔහොම තමයි ඉතින් ජපාන් ලයිෆ් එක. තව කිව්වොත් කියන්නේ ඉතින් ඇත්තටම ලංකාවට වඩා ගොඩක් හොඳ රටක්. හැම දෙයකින් පැත්තෙන් බැලුවොත් හොඳයි ඉතින් ලංකාවේ කට්ටියට කියන්නේ ඉතින් කොහොම හරි ඉගෙනගෙන කතා කරන්න පුළුවන් මට්ටමකට එන්න ලංකාවේදී මම මෙහි ඇවිල්ලා දැන් කමන්නේ මම JFT එක පාස්නේ මට කොහොම හරි දැන් ක්වොලිෆිකේෂන් තියෙනවනේ ජපානට යන්න ඒ ඇති කියලා හිතන් එන්න එපා කොහොම හරි N3 level එකටවත් පාස් වෙලා කතා කරන්න පුළුවන් මට්ටමට හදාගෙන එන්න. මොකද ඒක මාර වටිනවා මෙහිදී. ඒක ඔයාලට ආවට පස්සේ තමයි තේරෙන්නේ. මමත් හිතන් ඉතින් කමන්නේ දැන් JFT එක තියෙනවනේ ගිහිල්ලා N3 කරගන්නවා කොහොම හරි අවුරුදු 5ක් තියෙනවනේ කොහොම හරි කරගන්න ඕන නැත්තේ නෑ. දැන් පාඩම් කරන ගමන් තියෙන මාත් N3 එකට
හැබැයි වෙලාවක් කියලා දෙයක් තමයි මෙහෙදි නැති වෙන්නේ. මොකද තියෙන වැඩත් එක්ක පාඩම් කරන ටයිම් එක ගොඩක් අඩු වෙනවා. ඔයාලට ඉතින් ටයිම් එකක් ලංකාවේ තියෙනවද නැත්ද සන්නේ කොමාරි හොඳම ලෙවල් එකට කරගෙන එන එක තමයි මම මේකෙදි කියන්නේ. තව ඉතින් මෙහි කෑම බීම ගත්තොත් ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් නැති දෙයක් නැහැ. ඔය තමයි ඉතින් ජොබ් එක පැත්තෙන් ගත්තොත් ජොබ් එකත් හොඳයි. මාසෙට නිවාඩු 7ක් 8ක් විතර තියෙනවා. හොඳ සැලරි එකකුත් තියෙනවා ඉතින්. ඇත්තටම හිතන් ආපු සැලරියට වඩා ටිකක් වැඩි සැලරියක් තියෙනවා. මොකද ඒක OTත් එක්ක එන්නේදි මම හිතන්නේ. ඇත්තටම OT නැත්තම් එන්න එපා SSW වුණත්. ඇත්තටම වැඩක් නෑ OT නැත්තම් වැඩක් නෑ. ඇත්තටම කොළ 15ක් අරගෙන මොකක් කරන්නද? කොළ 15ක් අඩුම කොළ 15ක් කියන්නේ OT නැතුව වැඩක් නෑ ඇත්තටම. අඩුම කොළ 20ක් 25ක් අතර OTත් එක්ක සෙට් වෙනවා නම් ඔන්න ෂේප් ටිකක්. ඒ අතරේ ගානකට ඔයාලා ඇග්‍රීමන්ට් බලලා ඕකේ එක දෙන්න. ඉතින් නැත්තම් ඇත්තටම කොළ 15කට නම් වැඩක් නෑ. ඇත්තටම SSW ඇවිල්ලා මැරෙන්න වෙන්නේ. ඔය ටික තමයි ඉතින් තම ඔයාලට මොනවා හරි දැනගන්න වගේ තියෙනවා ඉතින් SSW ගැන ෆුඩ් සර්විස් ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං දන්න දෙයක් නම් මං කියලා දෙන්නම්. මොකද මමත් ඇත්තටම ජපාන් එන්න හිතේ අයිඩියා එකක් කොනකවත් තිබුණ නැති කෙනෙක්. 2025 ජනවාරි වල මට අයිඩියා එකක් ඇවිල්ලා තමයි මම අවුරුද්දක් ඇතුළත ජපාන් ඉගෙනගෙන 2026 ජනවාරි වෙද්දි ජපානට ආවේ. ඇත්තට මගේ පොඩි කාලෙවත් හීනයක්වත් තිබුණේ නැහැ ජපානය කියන රට ගැන. ඔයාලට ඉතින් බැරි නෑ. ඉතින් සමහර අය ඉන්නවා අවුරුදු 2-3ක් මාරු විදිහට try කරන අය. ඔයාලටත් බැරි නෑ. මට අවුරුද්දක් ඇතුළත ඇත්තටම මාස 10ක් ගියේ. මං මාස 10න් කරගත්තා නම් ඔයාලට බැරි කමක් නෑ කොහොමවත්. එන්න බලන්න. ඉතින් ලංකාවේ ඉතින් තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තටම ජීවත් වෙන්න හැම අමාරුයිනේ. මේ වගේ රටකට ඇවිල්ලා ඉතින් ලක්ෂ දෙකක් අඩුම ඉතුරු කරත් ප්‍රශ්නයක් නැහැනේ. මම කියන්නේ SSW ගැන ෆුඩ් සර්විස් ගැන මම දන්න දේ ගැන. නැතුව මම ස්ටුඩන්ට් ලයිෆ් එකවත් ඒව මම දන්නේ නැහැ. ඇත්තටම මම ඒවමුකුත් කියන්නේ නැහැ. නැත්තම් කට්ටිය කියයි මාස 6න් ඇවිල්ලා මෙච්චර මේ ටෝක්ස් දෙනවා අරකයි මේකයි කියලා. මට තාම තියෙන චූටි අත්දැකීමක්. ඒකින් මම ඔයාලට ගන්න පුළුවන් දෙයක් තියෙනම් ගන්න. ආයිතින් බ්ලොග් එකකින් සෙට් වෙමු. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න අහන්න. දන්න දෙයක් තියෙනම් උත්තර දෙන්න අනිවාර්යෙන්ම. ආයි බ්ලොග් එකකින් එන සෙට් වෙමු.